පුරාණ දැනුම අපේ කාලයට දැනුම සැඟවුවහොත් එය නොවැඩෙයි නොරැකේ. දැනුම බෙදුවොත් එය වැඩෙයි සුරැකේ. ඒ තමා අපේ තේමා පාඨය. එහෙමනම් එකතු වෙමු. ඔබ හැමදිනාටම සුබ දවසක්. අද මම අරගෙන ආවේ අලුත් ඒ වගේම අමුතු මාතෘකාවක්. නමුත් මේක කාලයක සිට මේ සමාජයේ හිමින් මානව සම්බන්ධතා විනාශ කරන වසංගතයක්, වෛරසයක් වගේ පැතිරෙනවා. ඒ දෙය මේ නක්ෂත්‍ර විද්‍යාවට අයිති. ඒක ඇතුළෙන් මේක විග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා මම මේ උත්සාහය දරන්නේ. ඒ කතාව මම ඔබට පස්සේ කියන්නම්. ඊට කලින් බලන්න මේ රූප සටහන. මේකේ පේන වෘත්ත දෙකක්. නිල් පාට වෘත්තයයි රෝස පාට වෘත්තයයි. නිල් පාට වෘත්තයේ තියෙන M අකුර එකෙන් අදහස් කරන්නේ පිරිමි, මේල්. රෝස පාට වෘත්තයේ තියෙන F අකුර එකෙන් අදහස් කරන්නේ ෆීමේල්, ස්ත්‍රිය. ඒ වෘත්ත දෙක එකිනෙක කැපෙනවා. කැපෙන තැන තියෙන FM අකුරු දෙකම. ඒ කියන්නේ ස්ත්‍රියටයි පුරුෂයාටයි දෙදෙනාටම පොදු තැනක්. දෙන්නටම සමසමයි අයිති. හැබැයි ඒ ඡේදනයේ වෙලා නැති කොටස වෙනම තියෙනවා. ඒ කොටස අපි නම් කරනවා පෞද්ගලික අවකාශය කියලා. එකිනෙක කැපිච්ච තැන් දෙක පොදු අවකාශය. දෙන්නගේ පොදු අවකාශය. කැපිච්ච නැති තැන් දෙක පෞද්ගලික අවකාශය. ඔබ හිතලා බලන්න මේ ලෝකයේ මේ සමාජයේ තියෙන ඕනෑම සමාජයක හටගන්න ඕනෑම මානව සම්බන්ධයක රූපය ඔය වගේ. මිත්‍රත්වයක් වෙන්න පුළුවන්, ප්‍රේම සම්බන්ධයක් වෙන්න පුළුවන්, විවාහ සම්බන්ධයක් වෙන්න පුළුවන්, වෘත්තීය සම්බන්ධයක් වෙන්න පුළුවන්, ව්‍යාපාරික හවුල්කරුවෙක් වෙන්න පුළුවන්. ඕනෑම හවුල්කාරත්වයකදී මෙවැනි යුගල බන්ධන හට ගන්නවා. යුගල කියන්නේ දෙන්නෙක් කියන එකනේ. යුගල බන්ධනයක් හට ගන්නකොට දෙන්නෙක් සිටිය යුතුයි. එතකොට දෙන්නෙක් ඉන්නවා නම් දෙන්නගේ වෙනස්කම් තියෙනවා. සමානයි නම් වෘත්ත දෙකක් වෙන්න බෑනේ. එක වෘත්තයක් අඳින්නේ. දැන් අපි රෝස පාට වෘත්තය නිල් පාට කරලා අර වෘත්තය මැදින්ම තිබ්බම එක වෘත්තයයිනේ. යුගල බන්ධන කියන්නේම එකිනෙකට වෙනස්. වෙනස් වූ දෙකක් දෙන්නේ බැඳීමකට එකතු වෙනවා. එතකොට වෙනස් දෙන්නෙක් තමයි එකතු වෙන්නේ. හැබැයි වෙනස් වුණාට එකතු වෙන්න පුළුවන් තැනුත් තියෙනවා. ඒ තමයි පොදු අවකාශය. ඒ ඕනම සම්බන්ධයක් ওই ආකාරයි. ඔක වැඩිපුර විස්තර ගන්න ගියොත් එහෙම පැය ගණක් යන හින්දා මම කෙටියෙන් කිව්වේ. ඔක ඔබ හිතලා බලන්න. ඔක ගණිතමය වශයෙන් හිතන්නත් පුළුවන්. හුදු සංවේදී විදිහට භවමය වගේ සමාජය ඔස්සේ හිතන්නත් පුළුවන්. අපි මේක පටු කරගමු, ලඝු කරගමු ප්‍රේම සම්බන්ධයකට. එහෙම නැත්නම් විවාහ සම්බන්ධයකට. හරි. ඒතකොට මහත්තයා ඉන්නව නෝනා ඉන්නවා. පෙම්වතා ඉන්නවා, පෙම්වතිය ඉන්නවා. බිරිඳ ඉන්නවා, සැමියා ඉන්නවා. හරි. දැන් මේ දෙන්න අතර මේ සම්බන්ධය තියෙන්නේ ওই විදිහ තමයි. ඔය මම ආත්මීය වශයෙන් ප්‍රේම කරනවා කිව්වත්, මුළු හදින්ම ප්‍රේම කරනවා කියලා කිව්වත්, හංගන්න කිසිම රහසක් නැහැ කිව්වත් දෙන්නේ. ඒ දෙන්න පරිපූර්ණ වශයෙන්ම එකිනෙකාට සමාන නැහැ. හැබැයි සතුරුත් නැහැ. සතුන එකතු වෙන්න බෑ. දැන් මේක හරියට තේරුම් ගමු අපි. යම් කිසි තැනකදී මේකේ පිරිමියාගේ පැත්ත හරි ස්ත්‍රියගේ පැත්ත හරි යම් කෙනෙක් උත්සාහ කළොත් අනිකාගේ පෞද්ගලික අවකාශය ආක්‍රමණය කරන්න. අර පොදු තැනේ සිට පෞද්ගලිකත්වයට යනවා. ඒතකොට ඒක ආක්‍රමණයක්. අනිකාගේ බල ප්‍රදේශය ආක්‍රමණය කිරීම. ඒක විවිධ විදිහට වෙනවා. ස්ත්‍රියට පැත්තනොත් වෙනවා පිරිමියාගේ පෞද්ගලික අවකාශය ආක්‍රමණය කිරීම. ඒකත් විවිධ ක්‍රම වලින් වෙනවා. බලහත්කාරයෙන් මේක බලය ගැන ප්‍රශ්නයක්. කවුද මේකේ ඩොමිනේට් කරන්නේ? කවුද මේකේ ඩොමිනන්ට්? ආධිපත්‍ය දරන්නේ කවුද? ওই ගැටුම තියෙනවා. නැති තැනක් නැහැ. කියන්නේ ඕන යුගල බන්ධනයකදී ගැටුම එනවා. බොහෝට ගැටුම තීන්දුව ගැනීමේදී, ක්‍රියාත්මක කිරීමේදී, රුචි අරුචිකම් තීන්දුව කිරීමේදී ওই ප්‍රශ්න එනවා. ඉතින් බොහෝ විට ඇලෙනවා, ඇවිලෙනවා. ඇලෙනවා, ගැටෙනවා. ඇවිලෙනවා, ඇලෙනවා. ඕක නෙවෙන්නේ.
සම්පූර්ණයෙන්ම එකටම යන්නේව නැහැ ඉතින්. පිටින් හැබැයි දරා ගන්න පුළුවන් සීමාවක් යටතේ. දැන් අපි මෙතනට ගේමු ජංගම දුරකථනය. ජංගම දුරකථනය කියන එක අද සමාජයේ පුද්ගලයන්ගේ හුදෙක්ම මේ සංවේදන උපකරණයක්ම නෙවෙයි. ඒක පුදුම දෙයක් වෙලා තියෙනවා. කියන්නේ තමන්ගේ අතිශය පෞද්ගලිකත්වය හඟවන සංකේතයක් වෙලා තියෙනවා ජංගම දුරකථනය. බොහෝ විට කෙනෙක්ගේ බැංකු කටයුතු ආශ්‍රය කරන අය කවුද මොනවද කතා කරන්නේ මේ ඔක්කොම තියෙන ජංගම දුරකථනය. එයාගේ රුචි අරුචිකම් ෆෝන් එක ඇතුලේ තියෙනවා. එයාගේ සම්බන්ධතම් ඒක ඇතුලේ තියෙනවා. ඒ අනුසාරයෙන් ගත්තාම අර පුද්ගලයාගේ මම මෙතෙක් විස්තර කරපු අර පෞද්ගලික අවකාශය කියන එක සෑහෙන පමණකින් අද නිරූපණය කරන්නේ ජංගම දුරකථනය ඇතුලේ. ඔබට එක්ක ගැඹුරින් හිතන්න මම කෙටි ඉඟියක් දුන්නේ. එතකොට කිසියම් විදිහකට දැන් මේ පෙම්වතුන් දෙන්නෙක් ඉන්නේ. පෙම්වතිය උත්සාහ කරනවා පෙම්වතාගේ දුරකථනය හැම විටම පරීක්ෂා කරලා බලන්න. මොනවාද තියෙන අංක, කාටද කතා කරේ, කොච්චර වෙලාවක්ද, මොනවද අහපු සින්දු, මොනවද බලපු වීඩියෝස්, මෙයාගේ වෙනාගේ පින්තූර තියෙනවද බලන්න ඕනේ. පිරිමියටත් එහෙම හිතක් එන්න පුළුවන්. පෙම්වතියගේ හෝ නෝනාගේ හෝ ෆෝන් එක අරගෙන බලන්න හිතක් එනවා. මේ හිත එන්නේ හුදු කුතුහලය නිසාමද? එහෙම නැත්නම් අහිංසකයි කියලා කියන්න පුළුවන්. ඒක කුතුහලයම නෙවෙයි. පේන්නේ එහෙම තමයි. එතන තියෙන්නේ සැකයයි බලයයි. ඒ කියන්නේ අනිකාගේ දුරකථනයේ මොනවද තියෙනවද දන්නේ කියන සැකේ මුලින්ම එනවා. ඒ වගේම එනවා එයා කතා කරන්නේ කාටද කියන එක දැනගන්න මට සම්පූර්ණ අයිතියක් තියෙනවා කියන බලය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ බලය ඔලුවට ගහන්නේ මනිකාව යටපත් කරන්නනේ. යටපත් කරන්න. එතකොට හැම විටම මහත්තයා තමන්ගේ ෆෝන් එක දිගටම යාට පෙන්නගෙන යනවා නම් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. නෝනත් ඒ ෆෝන් එක පෙන්නම් යනවා ඉතින් ප්‍රශ්නයක් නැහැ. අන්‍යෝන්‍ය වශයෙන් ඒ දෙන්න අතරේ එකඟතාවයක් තියෙනවා. ඒ දෙන්න හැබැයි එක තැනකදී ඔක වෙනස් වුණොත් මොකද වෙන්නේ? සමහර විට මහත්තයා කැමති නැහැ. කියන්නේ පෙම්වතා කැමති නැහැ. තමන්ගේ දුරකථනය පෙම්වතිය විසින් මෙහෙම හොරෙන් බලනවට. හොරෙන් හෝ ප්‍රසිද්ධිය හෝ බලනවට කැමති නැහැ. අකමැති වෙන්නේ ඇයි? ඇත්තටම යාට ඒ දුරකථනයේ සංගවිය යුතු දෙයක් තියනවාද? එක. දෙවෙනි එක ඒ කිසි දෙයක් නැති වුණත් බොහෝ විට මේ වැඩේට කැමති නැහැ. ඇයි අකමැති වෙන්නේ? අර අවිඥානයේ තියෙනවා මේ මගේ පෞද්ගලිකත්වය. එයාට අයිති නැති අර සීමාව පැනලා අර පොදු අවකාශයේ පැනලා අනිකාගේ පෞද්ගලික අවකාශය තමයි මේ ආක්‍රමණය කරන්නේ. ඒතර එක සංකේතවත් වෙන්නේ දුරකථනයේ, ජංගම දෙකතනේ. දැන් එතන අරගෙන්නේ. එතකොට අතන පොඩි ඉගෝ එකක් එනවා නිකන් මමත්වය. හරි. ඇයි එහෙම කරන්නේ? මම මේක සැකද, අවිශ්වාසද? නැත්තම් මගේ පෞද්ගලිකත්වය පිළිගන්නේ නැද්ද? එතකොට ඒක පොඩි ආත්මනුකම්පාවකුත් එනවා, බලය ගැන ප්‍රශ්නකුත් එනවා. අර ඉගෝ එක එළියට එනවා. ගැටුමක්ද හටගන්නේ නැද්ද? ගැටුමක් එනවා. එතකොට මොකද වෙන්නේ? බොහෝ විට ඔහු එක ප්‍රතික්ෂේප කරනවා. නෑ ඒක මන් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ කිව්ව හැටි මේ පැත්තෙන් මොකද වෙන්නේ? එහෙනම් ඕකේ මොකක් හරි හොර වැඩක් ඇති. සැකය දළු දානවා. ඒතර මේ ඔය ගැටුම නිසාම බිඳ වැටිච්ච ප්‍රේම සම්බන්ධතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔය කාරණාව නිසාම paludu වෙච්ච විවාහ සම්බන්ධතා විශාල ගාණක් තියෙනවා. ඔය දුරකථන නිසාම paludu වෙමින් යන බිඳ වැටෙමින් යන සම්බන්ධතා ඊට වඩා වැඩියෙන් තියෙනවා. ඔය දුරකථන නිසාම හැම විටම එකිනෙකා කෙරෙහි වෛරයෙන්, සැකයෙන් තමන්ගේ සාමය නැති කරගත්ත, විවාහ ජීවිතේ සතුට නැති කරගත්ත, අර ප්‍රේමයේ මිහිර බව නැති කරගත්ත සිද්ධි ඊටත් වඩා තියෙනවා. මේවා මම කියනවට වඩා මේ සිද්ධි අත්දකපු ඊට වඩා හොඳට දන්නවා. ඉතින් මේ වගේ සිද්ධි අපිට දවස් දෙකක් තුනක් එනවා තමයි. බොහෝ විට සමහර කෙනෙක් ඩිවෝර්ස් වෙන්න දක්වාම යනවා දැනුයි බලන්නේ කේන්දර ගැලපෙනවද කියලා.
නැත්තම් අහනවා මෙයාට මොකක් හරි වෙන සම්බන්ධක තමක් තියනවද කියලා. ඉතින් ඔයාට මේ රටේ කේන්දර බල මිනිස්සු උත්තර දෙන්නේ නැහැ. මම හිතන්නේ එහෙම උත්තර දෙන එක වැරදි. ඒක අතිශය පෞද්ගලික දෙයක් නේ. ඒවා ඒගොල්ලෝ බලා ගන්න ඕන වැඩනේ. අපි මේක අංජනගෙඩි බලන්නේ නැහැ නේ මේ චරපුරු සේවාවක් නෙමෙයිනේ. නෝනාටෝ මහත්තයාට හොර මිනිස්සු හොගෑන්නේද කියලා හොයලා දෙන්න. ඈ කොහොම හරි මේ තමන්ගේ ප්‍රශ්නයක් මේ ඇති වෙන්නේ. අපි හිතමු මේ ප්‍රශ්නය විසඳ ගන්න තියෙන ක්‍රමයක් වෙන ක්‍රමයක් නැද්ද? ඔබ හිතනවට වඩා මේ ප්‍රශ්නේ හරි බැරෑරු. මේක දිවිනසාගත තැන් දිවිනසා ගන්න වෙච්ච තැන් තියෙන කොච්චර. අනෙක් අතට මේ කිසියම් කෙනෙකුගේ ජංගම දුරකථනයක තියෙන අතිශය පෞද්ගලික දෙයක් අන්‍යම් කෙනෙක් පැහැරගත්තොත් අද කාලේ නම් ඒ පුද්ගලයාගේ පෞද්ගලිකත්වය එහෙන් පිටින්ම විනාශ වෙලා යනවා. විනාශ ගන්න පුළුවන්. අපි දකිනවනේ සමාජ මාධ්‍යවල තියෙන හරිම ම්ලේච්ඡ අශීලාචාර වැඩ. ඒ කියන්නේ ජංගම දුරකථනයක තියෙන නග්න ඡායාරූපයක් නෙමෙයි අශීලාචාර. ජංගම දුරකථනයක තියෙන මේ කාමුක වීඩියෝවක් නෙමෙයි අශීලාචාර. ඒක හොරෙන් අරගෙන සමාජගත කරන මිනිහා තමයි අශීලාචාර. ම්ලේච්ඡ වෙන්නේ එතනයි. ඒතර මෙන්න මේ නිසා මේ ප්‍රශ්න විසඳගන්නේ කොහොමද? පේනවනේ ඒකෙන් දිවිනසා ගන්න මට්ටමට මේක යනවා. නිකන් හිතලා බලන්න මේක විසඳගන්නේ කොහොමද කියලා. මේකට අපි වෙනම ප්‍රවේශයක් ගමු. බොහෝ විට කෙනෙක් කිසිම හේතුවක් නැතුවම දැන් මේට කලින් මේ ප්‍රශ්නේ තිබුණේ නැද්ද? තිබුණා. දැන් සමහර නෝනලා මහත්වරු කොහොමත් තමන්ගේ මහත්වරු නෝනා කෙරෙහි අන්‍යෝන්‍ය වශයෙන් සැක කරමින් හිටපු අවස්ථා තිබුණා මීට කලින්. ඒවා අනාදිමත් කාලක ඉඳන්ම තිබුණා. සමහර එක පාර්ශවයක් අනිත් පාර්ශවයේ දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. ඔවා තිබුණ දේවල් අලුත් දේවල් නෙමෙයි. නමුත් දැන් මේක අලුත්ම ප්‍රවණතාවයක් හැටියට මහා ගැම්මකින් පැතිරෙනවා. ඉතින් ඒක මේ ලංකාව වගේ රටක විතරක් නෙවෙයි, ඉන්දියාව විතරක් නෙවෙයි. ඔය රැඩිකල් ලිබරල් පෞද්ගලික නිදහස උපරිමයෙන් කියනවා කියලා කියන යුරෝපීය රටවලත් මේ මගුල තියෙනවා. මේ ජංගම දුරකථන හොරෙන් බැලීමේ උටපටේ තියෙනවා. ඒකින්ද ඇති වෙන ඛේද වාචක නිමක් නැහැ. හොඳටම හිටපු ජෝඩු මොන බලන්න නැති වෙන්න කැඩන තැන. දැන් නැවත මං අහනවා මේක විසඳගන්නේ කොහොමද? විසඳගන්න ඕනේද මේක? එන විසඳගන්නේ කොහොමද? අපි අපේ විෂය පැත්තෙන් පොඩි අප්‍රෝච් එකක් ගන්නයි හදන්නේ. දැන් අර මුලින්ම කිව්වා වගේ අනිකාගේ පෞද්ගලිකත්වය මුලින්ම පිළිගන්න වෙනවා. කියන්නේ තමන්ටම පමණක් අයිති කියලා හිතන්න බෑ. ඒ කියන්නේ කෙනෙක් හිතුවොත් අනිකාට වෙනමම පෞද්ගලික අවකාශයක් තියෙන්න බෑ. ඒක සම්පූර්ණයෙන්ම තමන්ගේ සුපරීක්ෂාකාරීත්වය යටතේ තියෙන්න ඕනේ. ඔහොම සම්බන්ධතා ලෝකේ තියෙන්න පුළුවන්ද? එහෙම නැහැ. මට මතක නැහැ හරියට මේක කියන්නත් මොකද්ද වගේ මට සෝස් එක මතක නැතිනම් මම තැනක කියෙව්වා සමහර විට මේ බර්ටන් රසල් පඬිතුමාගේ කියමනක් වෙන්න පුළුවන්. බොහෝ විට හැබැයි නොවෙන්නත් පුළුවන්. කියමන හරි මේ ඒකේ තිබුණේ මේ සත්‍ය ප්‍රේමය මොකක්ද කියලා අහනවා. එතකොට කියනවා කෙනෙකුට අනිකා ඉදිරියේ කායිකව හා මානසිකව පරිපූර්ණව නිර්වත් වී හැකිනම් ඔහු ඇය අනිකාට සත්‍ය වශයෙන්ම ප්‍රේම කරනවා කියලා. දැන් අපි මේක මේ අසබ්බේ නැහැ. ඔය කායික වශයෙන් නිර්වත් වෙනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයිනේ. නමුත් හිතන්න තමන්ගේ නෝනා හෝ ඉස්සරහනේ. එතකොට නමුත් කෙනෙකුට පරිපූර්ණව මානසික නිදහස් වෙන්න පුළුවන්. නිර්වත් වෙන්න පුළුවන්. මං හිතන්නේ එහෙම කරන්න පුළුවන් කියලා. රුචි අරුචිකම් සංකීර්ණ අදහස් සුදහස් වෙනස්. ඒවා රහස් තමයි. කාටත් එහෙම රහස් තියෙනවා. ඔක්කොම කියන්න ගියොත් පවුල් කැඩෙනවා. කියන්න ගිල කැඩෙනවා. මොකද ඒක කිව්වහම වෙන ප්‍රශ්නයක්. සමහර ඒවා ප්‍රශ්න නෙවෙයි. ඒකින්ද පුද්ගල ස්වභාවය අනුවම හැම විටම පුද්ගලෝ තමන්ගේ ප්‍රීවසි එක සලකන නිසා
මේ අනිකාගේ පෞද්ගලිකත්වයට අත නොපෑම තමයි ලොකුම දේ. දැන් මේක තේරුම් ගන්න ඕනේ දේ තමයි හොඳ වැඩකාරයෝ වෘත්තීය මට්ටමේ වැඩකාරයෝ ජංගම දුරකථන ලොව දාන්නේ නැහැ. ඔය මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා බහුලව පවත්වන අය මේ තමන්ගේ ජංගම දුරකථන වතියන් තරම් මෝඩ නැහැ. ඒ වගේකට වෙන ක්‍රම සහ විදි තියෙනවා. එතකොට මේ මහත්යාගේ ජංගම දුරකථනයේ මුකුත්ම නැහැ. ඒක හරියම නිකන් අල්ලේ රේඛා වගේ පැහැදිලි කියලා හිතලා නොවන කෙනෙක් ඉන්නවා නම් ඒ මහත්ය ලෝක වැඩහාරයෙක් නම් එතනක් තියෙන මුලාවක් නේ. මුලාවක්. සමහර අය ඉන්නවර තමන්ගේ ෆැන්ටසි රජාතියක් තියෙනවා. ෆැන්ටසි. ඒ ෆැන්ටසි ඉන්න සමහර පින්තූර එකතු කරනවා. නිලියෝ වෙන්නත් පුළුවන්. එහෙම ලෝකේ තියෙනවා ඉතින්. වීඩියෝස් වෙන්නත් පුළුවන්. ඔය ඉතින් තියාගෙන ඉන්නවා. ඕක දැක්කම නෝන හිතන්නේ මොකද්ද මේක මේ වෙන ගෑනු දිහා බලනවා මට ආදරේ නැහැ වගේ දේවල්. ඉතින් ඒක එනේ වැරදි වැටහීමක් නේ. ඒ වගේ මිනිහෙක් කවදාවත් අර වෙන ස්ක්‍රීන් පස්සේ දුවන කෙනෙක් නෙමෙයි. එයාගේ අහිංසක විනෝදය ඕක වෙන්න පුළුවන්. නැත්නම් සින්දු ටිකක් අහන වෙන්න පුළුවන්. දැන් මොකක් හරි ෆෝන් එක දැක්ක හැටි අහන්න ප්‍රශ්නත් මතුවෙනවනේ. ඇයි යාට කතා කරේ මෙච්චර හිටියයි? ඇයි මේ සින්දුව හෙව්වේ? මේ මං එයාත් එක්ක තරහයි ඇයි ඔයත් එක්ක කතා කරේ? ඔය වගේ අහුකොන් අනිවාර්යයෙන්ම මතුවෙනවා. ඒ කියන්නේ සාමයේ බිඳිනවා. සාමයේ බිඳෙන ප්‍රධානම තැන තමයි තමන්ගේ ලැබෙන සතුට නැති කරගන්න ප්‍රධානම දේ තමයි අනිකාගේ අවකාශය ආක්‍රමණය කිරීම නොහොත් අද කාලේ වචනෙන් කිව්වොත් අනිකාගේ දොරකතනය දැහැ ගැනීමට තියෙන අශිලාචාර සිතිවිලි. ඇයි තියෙන සතුටක් නැති වෙනවා. මේ පෞද්ගලික අවකාශ දෙකට අඟිලි ගහන්න නැත්නම් අර පොදු අවකාශය ඇතුලේ තමන්ගේ ජීවිතේ සතුට සැනසුම අන්නෝන්නේ ගෞරවය තියාගෙන ජීවත් වෙන්න පුළුවන්. මොකද කිසිම මිනිහෙක් කැමති නැහැ තමන්ගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කරනවට. මේ අහගෙන ඔබවත් කැමති නැහැ. කෙනෙකුට අපෝ කියන්න පුළුවන් මම නම් එහෙම නැහැ මම නම් ආයේ හරිම විවෘතයි. අපේ මහත්තයා මං ගැන ඕන දෙයක් දන්නවා අපේ නෝනා මං ගැන ඕන දෙයක් දන්නවා අපි හරිම ක්ලීන් කියලා. ඉතින් එහෙම අයට ඉතින් ජයෙන් ජයම වේවා. මම මේ කියන්නේ හොර වැඩ කරන්න කියන නෙවෙයි. රහස් තියාගන්න කියනවා නෙමෙයි. අනියම් සම්බන්ධකම් තියාගන්න කියනවා නෙමෙයි. කාමුක පින්තූර හෝ ඒ වගේ අසභ්‍ය රූප තියාගන්න කියලා නෙවෙයි. හරි. මෙතන තියෙන්නේ ওই කියන එක නෙවෙයි. ඇත්ත වශයෙන්ම. ඔතන තියෙන්නේ අනිකාව යටපත් කිරීමේ අභිප්‍රාය. බලය විහිදවීම. එතන ගැටුමක් වෙනවා. හැම විටම පිරිමියා හෝ ස්ත්‍රියා හෝ අනිකාගේ න්‍යාය පත්‍රයටම අනුගත වෙනවා නම් එතන තියෙන්නේ යුගල බන්ධනයක් නෙවෙයි. එතන තියෙන්නේ වහල් බන්ධනයක්. ඒ කියන්නේ මහත්යාට පෞද්ගලිකත්වයක් නැත්තම් නෝනගෙන් තොරව ඔහු අහලෙක් වෙනවනේ නෝනගේ. නෝනට නැත්තම් මහත්යාගෙන් පරිබාහිර ස්වායත්ත පෞද්ගලිකත්වයක් කැමති සින්දුවක් අහන්න කැමති පින්තූරයක් බලන්න කැමති කෙනෙකුට කතා කරන්න මානව සම්බන්ධතා මේ ලිංගික සම්බන්ධකම් නෙවෙයි. එතකොට ඒ වහලියෙක් වෙලා මහත්යාගේ වහලියෙක් වෙලා. එතන තියෙන වහල් බන්ධනය. මානව සම්බන්ධයක් නෙවෙයි. මානව සම්බන්ධය හරි ගෞරවාන්විතයි. එකිනෙකාට එකිනෙකා ගරු කරනවා. එකිනෙකාගේ ස්වාධීනත්වයේ අගයනවා. ස්වාධීනත්වයේ අගයනවා නම් ගරුත්වය කරනවා නම් අනිකාගේ පෞද්ගලික අවකාශයේ හෙවත් ජංගම දුරකථනයට ඇඟිලි නොගසිය යුතුයි. දැන් ජංගම දුරකථන මොකම කරන්න බෑනේ. තමුන්ට සැකයක් තියෙනවා නේ ඒක හොයන ක්‍රම තියෙනවා. එහෙම නැත්තම් හිතන්න ඕනේ ඇයි එහෙම වෙන්නේ? දැන් තමා සමග සිටින පුද්ගලයා තවත් තැන් වලට යන්නේ. එහෙනම් තමන්ගේ පැත්තේ කඩුපාඩුවක් තියෙනවා. ඒතර මොකද වෙන්න ඕනේ? අර අපි කලින් කිව්වා වගේම අර ඔය රූප සටහන් දෙක මැද තියෙන අර පොදු අවකාශයේ තව පුළුල් වෙන්න ඕනේ. එතකොට එකිනෙකාගේම කැමැත්තෙන් එකිනෙකාගේම අන්‍යෝන්‍ය අවබෝධයෙන් අර පෞද්ගලික අවකාශ හැකිලිලා පොදු අවකාශයේ පුළුල් වෙනවා. සතුට වැඩි. ගෞරවය වැඩි. සාර්ථකත්වය වැඩි. සමාජයේ ආදර්ශය වැඩි. හොඳම විසඳුම තමයි මේකට තියෙන අනිකාගේ පෞද්ගලිකත්වයේ ආක්‍රමණය නොකොට එකිනෙකාට අයිති පොදු අවකාශයේ පුළුවන් තරම් පුළුල් කරගන්න. ඒක කරන්න බෑ බලහත්කාරයෙන්. බලහත්කාරයෙන් දාපු හැටීම වෙන්නේ පෞද්ගලිකත්වය නැති කර ගැනීම. අනිකාගේ පෞද්ගලිකත්වය නැති කර ගැනීම. මේක ගණිතමය වශයෙන් හිතන්න පුළුවන්. නැත්තම් මේක මානව සම්බන්ධ හැටියට හිතන්න පුළුවන්. දැන් හිතන්න
මම දන්නවා මට මව 100% ගැලපෙන්නේ නැහැ. මොකද මගේ පරස්පරකම් මටම ප්‍රශ්නයක් වෙනවා. ඔබටත් එහෙම තමයි. ඔබටවත් ඔබව ගැලපෙන්නේ නැත්තම් තියෙනවා. එතකොට තමන්ට තමන්වත් ගැලපෙන්නේ නැත්තම් තමන්ට කොහොමද තව කෙනෙක් 100% ගැලපෙන්නේ? දැන් ඔබට ඔබගේ සිත පාලනය කරගන්න බැරි නම් අනිකාගේ සිත ඔබට ඕන හැටියට වැඩ කරගෙන හිතන්නේ කොහොමද? ඔය වෙන්නේ නැති දේවල් නේ මේ ලෝකේ. ඒක අභව්‍යයි. විකෘතිය. ඒතර විකෘතිය අද සංකේතවත් වෙන්නේ මේ ජංගම දුරකථනයේ තියෙන මොනවද හොයන්න තියෙන මේ අමුතු වැඩේ නිසා. ඇත්තට මේක කුතුහලයකටවත් සැකයකින්වත් හොයනවා කියන එක නෙමෙයි. මේකේ අර්ථය. මේ බලය විහිදවන්නේ. අනිකාගේ පෞද්ගලිකත්වය ඉවසන්නේ නැහැ. ඒක සංකේතවත් කරන ජංගම දුරකථනය විවෘත වෙන්න ඕනේ. ඕකනේ කියන්නේ. ඔය ආකල්පෙන් කසාද බැඳලා ජීවත් වෙන්න බෑ. ඔය ආකල්පෙන් ලස්සන ප්‍රේමයක් කරන්න බෑ. ඔය ආකල්පෙන් හොඳ ව්‍යාපාරික හවුල්කරුවෝ වෙන්න බෑ. ඔය ආකල්පෙන් අඩු ගන්න හොඳ මිත්‍රත්වයක් පවත්වන්න බෑ. අපිට හොඳ යාළුවෙක් ඉන්න ඕන. හොඳ යාළුවෝ. එක යාළුවෙක් තමන්ගේ ෆෝන් එකේ මොකද මුරපදයක් දාලා වහලා තියෙනවා. ඒතර අනික යාළුවා කියනවා ඇයි මේවා මාව විශ්වාස නැද්ද මේකයි මේ පාස්වර්ඩ් දාලා තියෙන්නේ. මේක අරලා මට පෙන්නන්න. හරනම් එතනින් මේ මිත්‍රත්වය ඉවරයි. අවසන් කළ යුතු සම්බන්ධය. ඇයි අනිකාගේ පෞද්ගලිකත්වය පිළිගන්නේ? ඒ මිතුරා හෝ මිතුරිය හිතන්නේ මගෙන් තොරව යාට පෞද්ගලිකත්වයක් නැහැ. එහෙම නැහැ. අපේ හිතම කොච්චර අපිට අපි රවට්ටනවද? අපේ හිතම අපිව කොයිතරම් දේවල් වලින් අරගෙන ඉලා ආයි අරන් යනවද? ඉතින් මේ මූලික මානව ස්වභාවයයි සමාජ සම්බන්ධතා එක්ක වැඩ කරනකොට මම කියන්නේ මේ ගැන ටිකක් හිතන්න. තර්කානුකූලව හිතුවොත් එකම දෙයයි තියෙන්නේ. අනිකාගේ පෞද්ගලික අවකාශය ආක්‍රමණය නොකොට දෙදෙනාටම අයිති පොදු තැන තව වැඩි කරගන්න බලන්න. ඒක කරගන්නේ අන්න ඕනේ අවබෝධයෙන්, අන්න ඕනේ සතුටෙන්, කැපකිරීමෙන්, පරිත්‍යාගයෙන්, අනිකාගේ අවශ්‍යතා හඳුනා ගැනීමෙන් තමයි මේ අවකාශය පුළුල් වෙන්නේ. එහෙම නැතුව බලේ පැවොත් වෙන්නේ ඩිවෝස් වෙන්න පුළුවන්. දික්කසාද වෙන්න පුළුවන්. ගුටිබඩ හුමාරු කරගන්නත් පුළුවන්. නිතරම මූණ එල්ලගෙන ඉන්නත් පුළුවන්. එහෙම ඉඳ ගත්තාම අර ඔබ සැකෙන් උපකල්පනය කරපු ආකාරයේ මහත්යට හෝ නෝනට වෙන සම්බන්ධයක් අනිවාර්යයෙන්ම හට ගන්නත් පුළුවන්. ඒ ඉතින් මේක මලවදයක් වෙනවනේ. මේක තමයි මට අද කියන්න තියෙන කාරණාව. මේ සම්බන්ධව මම තව වැඩසටහන් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ හැඳින්වීම කරේ මේ මූලික ප්‍රශ්නයක් හඳුන්වා දුන්නේ මේ යුගල බන්ධන ගැන. සමාජ සම්බන්ධතා ගැන. හොඳයි ඔය ගැන චුට්ටක් හිතන්න සතියක් විතර වගේ එකමට ඔගේ ලොකු දෙයක් නෑ පොඩි දෙයක් පෙන්වුවේ. මොකද මම කැමතියි ඔබත් එක්ක මේ සංකේතෙම ටිකක් ඈතට අරගෙන යන්න මේ නක්ෂත්‍ර විද්‍යාවත් පාවිච්චි කරමින්. ඒතර අපිට ගැළපෙන තැන් මොනවද නොගැළපෙන තැන් මොනවද හඳුනගන්නේ කොහොමද ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා පුංචි ආලෝකයක් අපි අපේ විෂය පැත්තෙන් අරගන්නයි බලන්නේ. එහෙනම් ඔබ හැම දිනාටම සුපුරුදු පරිදිම සුබ වේවා ජය වේවා.